හෙලෝ එවරිවන් කොහොමද ඉතින් ඔයාලට ඔන්න සුපුරුදු විදිහට අදත් රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් මේක නම් try කරලා බලන්න ඕන රෙසිපි එකක්. ඒ තරම් රසයි මේක. ඉතින් මාත් first time තමයි මේ රෙසිපි එක try කරේ. ඉතින් මේ කේක් එකේ හරිම rich chocolate රසක් තමයි එන්නේ. මාරම රසයි. ඒ වගේම තමයි මේක හොඳ wet ගතියට තියෙන පොඩ්ඩක්වත් වෙලිලා නැහැ. ඉතින් ඔයාලට කිසිම සිරප් එකක් පාවිච්චි කරන්න ඕනෙත් නැහැ මේ කේක් එකට. ඒ වගේම ලස්සනට soft එකට හොඳටම තියෙනවා මේ කේක් එක. ඔයත් චොක්ලට් පෙරේතෙක් නම් අනිවාර්යෙන්ම මේ කේක් රෙසිපි එක try කරලා බලන්න. ඉතින් එකපාරක් try කළොත් අනිවාර්යෙන් ඔයාලා ඊළඟ පාරක් try කරනවා කියලා මම දන්නවා මේක. ඉතින් එහෙනම් වැඩි කතා ඕනේ නැහැනේ අපි යමුකෝ වීඩියෝ එකට. ඉස්සෙල්ලාම බෝල් එකක් අරගෙන එකට සීනි දාගන්න. මම මේ සීනි කුඩු කරලා තමයි අරගෙන තියෙන්නේ. මොකද මම මේක අද බීට් කරන්නේ නැහැ. විස්ක් එකෙන් තමයි හදාගන්නේ. එතකොට ගොඩාක් වෙලා විස්ක් කරන්න ඕනේ නැහැ මෙහෙම සීනි කුඩු කරලා ගත්තාම. ඒකට මම දාගන්නවා පාන් පිටි. ඉතින් මේ පිටි හොඳට හලලා තමයි මම අරන් තියෙන්නේ. එකටම කොකෝ පවුඩර්ත් ඇඩ් කරගන්න. ඒ වගේම තමයි මෙතන අරන් තිනවා බේකින් සෝඩා, බේකින් පවුඩර්, ඒ වගේම ලුණු. ඉතින් මේ ටික හොඳට ඔක්කොම මික්ස් කරගන්න. මම මේ රෙසිපි එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. හරි අපි දැන් dry ingredients ටික හොඳට මික්ස් කරගත්තානේ. අපි දැන් මේකට wet ingredients ටික ඇඩ් කරමු. ඉතින් මේ විදිහට මැද පොඩ්ඩක් මම ගොට්ටේ වගේ හදාගෙන මම මේකට දාගන්නවා ඉස්සෙල්ලාම බිත්තරයක්. ඊට පස්සේ කිරි ටික එකතු කරන්න. vegetable oil ටිකත් එකතු කරන්න. වැනිලා ටිකකුත් එකතු කරගන්න. හරි අපි දැන් ඉක්මනට මේකට ඕන කරන කෝපි මිශ්‍රණය හදාගමු. මම මේ විදිහේ පොඩි කෝපි පැකට් දෙකක් තමයි දාගන්නේ. දාලා මේකට උණු වතුර දාගන්නවා. උණු වතුර දාලා හොඳට මික්ස් කරලා පොඩ්ඩක් පැත්තකින් තියාගන්න. දැන් අපේ wet ingredients ටික dry ingredients ටිකත් එක්ක මේ විදිහට හොඳට මික්ස් කරගමු. දැන් අපි හදාගත්ත කෝපි ටික මේ වෙලාවේදී දාගමු බැටර් එකට. දාලා මේකත් එක්කත් හොඳට මික්ස් කරගන්න. ඉතින් ඔයාලට පේනවනේ මේ විදිහ හරිම soft බැටර් එකක් තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි බැටර් එක හදාගෙන ඉවරයි. ඉතින් මම මේක අද බේක් කරන්න ගන්නේ අඟල් 7 පෑන් එකක්. මේ වෙලාවේදී ඔයාලා oven එක ප්‍රීහීට් කරගන්න. මම සෙල්සියස් අංශක 180 විනාඩි 50ක් විතර මේක බේක් කරගත්තා. සාමාන්‍යයෙන් අපි හදන චොක්ලට් කේක් එකට වඩා මට මේක බේක් කරගන්න විනාඩි 10ක් විතර වැඩිපුර ගියා. ඒක ඔයාලා පොඩ්ඩක් බේක් කරන වෙලාවට බලන්න. මොකද oven එකකින් oven එකට හීට් එක වෙනස් වෙන නිසා පොඩ්ඩක් ඉගෙන සැලකිලිමත් වෙන්න ඔයාලා. ඉතින් දැන් කේක් එක නම් බේක් වෙලා ඉවරයි. ඔයාලට පේනවනේ මේක හරිම තද පාටට හොඳ චොක්ලට් පාටට තියෙනවා. ඒ වගේම මේක චොක්ලට් රසත් උපරිමයටම තියෙනවා. ඉතින් මේ විදිහට තමයි කේක් එක බේක් වුණාට පස්සේ තියෙන්නේ. ඉතින් මම මේක දැන් පොඩ්ඩක් නිවෙන්න තියෙනවා. ඉතින් මම දැන් මේක අයිසින් කරගන්න තමයි හදන්නේ. මම normal chocolate අයිසින් තමයි මේකට අද දාගන්නේ. මම මේ විදිහට මේක සෑන්ඩ්විච් කරගන්නවා. අද මම මේ අයිසින් එක හදාගත්තේ බටර් ග්‍රෑම් 100ට අයිසින් sugar ග්‍රෑම් 250ක් එකතු කරලා. ඒ වගේම තමයි කොකෝ පවුඩර් මේස හැඳි දෙකක් දාලා මේ විදිහට මම කේක් එක අයිසින් කරලා ඉවර වෙලා චොක්ලට් ටික ඩබල් බොයිල් කරලා කේක් එක උඩින් මේ විදිහට දාගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට චොක්ලට් ටිකක් දාලා රස වැඩි කරගන්න.
ඔහොම තමයි ඉතින් අපේ චොක්ලට් කේක් එක තියෙන්නේ. පේනවා නම් ඔයාලට හරිම රස පාටයි වගේම හරිම රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න අනිවාර්යෙන්ම. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් like කරන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. ඒ වගේම තමයි ඉතින් මගේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න කියලා තාදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.